හිතවතුනි ඔබව නිරෝගී කරන ආයුබෝවේවා. නිරෝගීකම ගැන කතා කරන සංගරාමයේ වැඩසටහන ආරම්භ කරන්න නැවතත් අපි සූදානම් වෙන්නේ. දැන් මම ඉස්සරහා තියෙනවා අමුතු අවයවයක් නේද? මේ තමයි අපේ කොඳු නාරටිය. කොන්දේ කැක්කුමක් නැති කෙනෙක් නෑනේ. බොහෝ දෙනෙක්ට කොන්දේ කැක්කුම ඇති වෙලා තියෙනවා. සමහර අයට ඒ කොන්දේ කැක්කුම කකුල් දෙක යනවා වගේ එහෙම ගැටලු ඇති වෙනවා. සමහරවිට ස්නායු ප්‍රශ්න කියලාත් අපි අහනවා. ඒ නිසා මේ ස්නායු තෙරපීම ගැන අපි අද කතා කරන්න හිතුවා. ආයුර්වේද වෛද්‍ය ඇසින් කොහොමද ප්‍රතිකර්ම තියෙන්නේ, කොහොමද අඳුරගන්නේ, මොන වගේ ලක්ෂණද ඔබ ගාව තියෙන්නේ, මේ කාරණේ කතා කරන්න අපි ආරාධනා කරා මැදිරියට ආයුර්වේද වෛද්‍ය අශෝක රාමසුන්දර මහතාට. ඉතාමත් මාදරෙන් පිළිගන්නවා ආයුබෝවන්. ඇත්තටම මොකද්ද කොඳු නාරටි ඇති වෙන මේ ස්නායු තෙරපීම කියලා කියන්නේ? ඔව්. අපි මුලින්ම මේ කොඳු නාරටියේ තියෙන ව්‍යුහය ගැන කතා කරෝතින් මෙන්න මේ වගේ කුඩා කුඩා කශේරුකා ගොඩකින් තමයි අපේ කොන්ද හැදිලා තියෙන්නේ. එතකොට මේ කොඳු ඇට පෙළ මේ කොඳු ඇට එහෙමත් නැත්නම් කශේරුකා අතර මෙන්න මේ ආකාරයෙන් අන්තර් කශේරුක මණ්ඩල පිහිටලා තියෙනවා. එතකොට ඒකම මෙන්න මේ ආකාරයෙන් ඒ හැම අස්ථි දෙකක් අතරින්ම මේ ආකාරයෙන් ස්නායු පිටවීමක් සිද්ධ වෙනවා. බැරි වෙලා හරි මේ ව්‍යුහේ මොකක් හරි වෙනසක් ඇති වෙලා මෙන්න මේ ආකාරයෙන් ස්නායු තෙරපීමට ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ ස්නායු තෙරපීමක් තමයි අපි හඳුන්වන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු තෙරපීමක් කියලා. දැන් ඇත්තට මොන වගේද අපිට දැනෙන්නේ එහෙම ස්නායු තෙරපීමක් ඇති වුණොත් මොන වගේද අපි දැනගන්නේ මගේ දැන් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපි කොහොමද ඒකට දැනෙන්නේ ඒ කාරණේ? ඔව්. මුලින්ම මේක ෂණිකව ඇති වෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කාලාන්තරයක් තිස්සේ ඇති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ෂණිකව ඇති වෙන රෝගී තත්ත්වයකදී නම් සමහරලාට කෙලින්ම අධික වේදනාවකින්ම මේ රෝගී තත්ත්වය පටන් ගන්න පුළුවන්. හැබැයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන අර ක්‍රමක්‍රමයෙන් ටික ටික වැඩි වෙන මේ කොන්දේ ඇති වෙන ස්නායු තෙරපීම ගැන. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයකදී මුලදී චුට්ටක් පොඩි වේදනාවක් සමහරලාට කොඳු ඇට පෙළේ ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන වේදනාව කාලයත් එක්ක ටික ටික වැඩි වෙලා කොඳු ඇට පෙළ දෙපසට එහෙමත් නැත්නම් කොන්දේ පහළ ප්‍රදේශයේ නම් මේ ස්නායු තෙරපීම ඇති වෙන්නේ උකුල් ප්‍රදේශයට ක්‍රමක්‍රමයෙන් කලව ප්‍රදේශයට බත් කෙන්ඩ මුළු පාදයේම මේ වේදනාව හට ගන්න පුළුවන්. එතකොට මේ සුළුවෙන් පටන් ගන්න මේ වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා දරා ගන්න බැරි කියන්නේ වේදනාව නිසා නිින්ද නොයන ඒ වගේම අඩිය තියලා ඇවිදින්න බැරි කකුල අප්‍රාණික වෙන තත්ත්වයේ වේදනාවක් බවට මේ වේදනාව පත් වෙන්න පුළුවන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා. ඒ වගේම තමයි ෂණිකව ඇතිවෙන අනතුරකදී සමහර වෙලාවට මේ තත්ත්වය කෙලින්ම වුණත් ඇති වෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ වගේ ලක්ෂණයක් ආවොත් අපි කැමති නැන්නේ වේදනාවෙන් ඉන්න නේද? දැන් අපි කැමති ආයුර්වේදයේ දැනගන්න මොන වගේ ප්‍රතිකර්මද විස්තර කරලා තියෙන්නේ මේ කොන්දේ ආශ්‍රිතව ඇති වෙන ස්නායු තෙරපීමට? ඔව්. එතකොට අපිට අර රූපරාමු වෙත යොමු වෙන්න පුළුවන් නම් මුලින්ම මේ වෛද්‍යවරයා තමාගේ සුරත කොඳු ඇට පෙළ මතින් යැවීම මගින් මේ ස්ථාන හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේ හඳුනා ගැනීමේදී ඒ යම් යම් වෙනස්කම් ඇති වෙලා තියෙන ස්ථාන හමු වෙනකොට අපි රෝගියාගෙන් මෙන්න මේ ස්ථාන රිදනවද කියලා අහලා එම ස්ථාන තහවුරු කර ගැනීමක් සිදු කරනවා. ඒ වගේම තමයි මේ ස්නායු තෙරපීම මගින් මාංශ පේශි වලට මේ ස්නායු තෙරපීම බලපානවා. එතකොට විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක මේ මාංශ පේශි ස්තබ්ද වීම දැක ගන්න. අපි මේ දකින්න රූපරාමුවෙන් දැක්වෙන්නේ කුමක්ද? ඔව් මේ අපි කොඳු ඇට පෙළේ තියෙන වෙනස්කම් හඳුනා ගැනීමක් තමයි මේ දකින්නේ. ඒ ගෙල ආශ්‍රිතව තියෙන ස්නායු තෙරපීම සිදු වෙලා තියෙන ස්ථාන හඳුනා ගැනීම සිද්ධ කරනවා. එතන තෙල් ආලේපන කිරීමක් කරනවද ඖෂධීය තෙල්? ඔව් ඖෂධීය තෙල් ආලේප කිරීමක් කරලා එම ස්ථාන බුරුල් කිරීමකට ලක් කරලා මෝසිරස නම් වූ පාරම්පරික උපකරණයක් මගින් නිවැරදි කිරීම තමයි මේ ඔබ දකින්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් එහෙම වෙනස් වෙච්ච ස්ථාන නිවැරදි කරලා ඒ වගේම
මේ හේතුව නිසා ස්නායු තෙරපීම නිසා තද බවට පත්වෙච්ච මාංශ පේශි හඳුනාගෙන එම මාංශ පේශි බුරුල් කිරීම සිද්ධ කරනවා. මේ කොන්ද දෙපස ඒ ආකාරයෙන් මාංශ පේශි බුරුල් කිරීම සිද්ධ කිරීමේ අවස්ථාවක් තමයි මේ දකින්නේ. ඒ වගේම කොඳු ඇට පෙළ දෙපස ඒ වගේම පාදවල පේශි ස්තබ්දතාවයට පත්වෙච්ච එහෙමත් නැත්නම් තද බවට පත්වෙච්ච ඒවා හඳුනගෙන වෙන වෙනම එම ස්ථානවලට තෙල් ගල්වල ප්‍රතිකාර කිරීමක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ඇතුළේ ව්‍යුහයේ ඇති වෙලා තියෙන වෙනස්කම බාහිරව නිවැරදි කිරීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඒ වගේම තවදුරටත් මොන වගේ ප්‍රතිකර්මද ආයුර්වේදය විස්තර කරලා තියෙන්නේ අපිට සිදු කරන්න පුළුවන්? එතකොට මෙම රෝගී තත්ත්වය සඳහා ආයුර්වේදයේ ගොඩක් වෙලාවට භාවිතා වෙන. දැන් ආයුර්වේදයේ සහ දේශීය වෙදකම කිව්වහම එතන දෙකක්. එතකොට ආයුර්වේදයටත් වඩා ප්‍රශස්ත වෛද්‍ය ක්‍රමයක් තමයි දේශීය වෛද්‍ය ක්‍රමය තුල පවතින්නේ. ආයුර්වේදයේ මේ සඳහා බොහෝ වෙලාවට පිචු දැමීමක්, ඒ කියන්නේ තෙල් ගල්වපු පුළුන් අතුරලා මේ ඔබ දකින්නේ අර පාදවල ඇති තද ගතිය දුරු කිරීම සඳහා කරන ප්‍රතිකාරයක්. එතකොට අපි ඔබ ඇසු ප්‍රශ්නයට ආපහු යමුනොතින් එතකොට මෙහිදී ඊළඟට පත්තු දැමීම ඒ වගේම සමහර වෙලාවට කටි වස්සි සිදු කිරීම. එතකොට මෙන්න මේ වගේ තෙල් ගැල්වීම, පොට්ටනි වලින් තැවීම මේ ආකාරයේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා ආයුර්වේදයේ තුල. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මෙහිදී කොඳු ඇටපෙලේ ඇති වෙලා තියෙන වෙනස්කම නිවැරදි කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඒ ආකාරයෙන් බැලුවම ආයුර්වේදයේ තුල මෙහෙම නිවැරදි කිරීමක් බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක වෙන්නේ විශේෂත්වයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය එය වෙනවා. එතකොට එහෙම නිවැරදි කිරීමකට ලක් කරලා තමයි සුවපත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට දැන් ආයුර්වේදයේ තුල අර ආකාරයෙන් පත්තු යොදලා කටි වස්ති සිද්ධ කරලා ඒ කරන ප්‍රතිකාරේ නිවැරදි කිරීමක් සිදු වෙන්නේ නැති හින්දා මේක පූර්ණ වශයෙන් සමහරලාට සුව වෙන්නේ නැහැ. එතකොට සමහරලාට ටික කාලයක් ගිහිල්ලා මේක සැරින් සැරේ මතුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අනෙක් වෛද්‍ය ක්‍රම හා සසඳනකොට බටහිර ප්‍රතිකාරවල වුණත් බොහෝ විට මේ සඳහා වේදනානාශක භාවිතා වෙනවා. එහෙම නැත්නම් ප්‍රදාහික තත්ත්වය දුරු කරන්න ඖෂධ භාවිතා වෙනවා. එතකොට ආයුර්වේදයේ තුල අර බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන අතුරු ආබාධ රහිත වුණත් සමහරලාට සම්පූර්ණ සුවයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල මේ සඳහා මේ ස්ථාන ඒ කියන්නේ වෙනස් වෙච්ච ස්ථාන නිවැරදි කිරීමක් සිද්ධ කරන හින්දා මේ සම්පූර්ණ සුවපත් භාවයට පත් කිරීමක් සිද්ධ වෙනවා. දැන් අපි අතර ඉන්නවා සමහර රෝගීන් පාද අප්‍රාණික වෙලා නේද? දැන් ශල්‍ය කර්මයක් හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තම කොඳුනාරටි තියෙන රෝග තත්ත්වෙ හින්දා වෙන්න පුළුවන්. මේ අයට මොන වගේ ප්‍රතිකර්මද තියෙන්නේ? ඔව්. එතකොට මේ පාද අප්‍රාණික වීම කියන තත්ත්වය ගත්තොත් එහෙම සමහරලාට සුළුයෙන් පටන් ගත්ත රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ෂණිකව අර මං කලින් කිව්වා වගේ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා උච්චතම අවස්ථාවට එහෙම නැත්නම් රෝගය උග්‍රම වෙන අවස්ථාව තමයි මේ දෙපා අක්‍රිය වීම කියන අවස්ථාව. එතකොට මෙන්න මේ අවස්ථාවේ ස්නායු තෙරපීම බොහෝ කාලයක් පැවතුනොත් එහෙම සමහර වෙලාවට මේ ස්නායු තුවාල වීමට ලක් වෙනවා. එතකොට යලි ක්‍රියා කරන්නේ නැති මට්ටමට මේ ස්නායුපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එහෙම ස්නායුවක් තුවාල වුණාම මේ ස්නායු මගින් ස්නායු සපේන පේශි තද බවට පත් වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒ පේශි සිහින් වෙලා ගිහිල්ලා ඒ වගේම තමයි ස්නායු සැපයුම අඩු වෙනකොට රුධිර සැපයුම අඩු වෙනවා. ඒ ක්‍රමක්‍රමයෙන් සමහරලාට ඒ කකුලම සිහින් වෙලා ගිහිල්ලා අර ෆුට් ඩ්‍රොප් එක කියන තත්ත්වයට පත් වෙලා සමහරලාට යලි
සකසන්න බැරි මට්ටමට එන්න පුළුවන්. හැබැයි මෙම සමහර ලෙඩ්ඩු ඉන්නවා අවුරුදු ගාණක් මේ තත්ත්වයේ තිබිලා සමහරලාට ස්නායු තෙරපීම තියෙනවා. හැබැයි ඒ ස්නායු තෙරපීම නිවැරදි කරාම සමහරලාට අර ස්නායු යලිත් ක්‍රියාකාරී වෙලා ඒ රෝගීන්ට ඇවිදින්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. දැන් ස්නායු ආශ්‍රිත ගැටලුවක් තියෙන රෝගියෙක් ගෙදර ඉන්නවා කියන ඒ වගේ මේ රෝගිය බලා ගන්නවා කියන කාරණේ ලේසි පහසු කාරණයක් නෙමෙයිනේ නේද? කෙනෙක් ඒ වෙනුවෙන් යෙද වෙන්න එපයි. එතකොට දැන් ගෙදර හැම රෝගියෙක් ඉන්නවනම් මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ රෝගියා බලා ගන්නයි? ඔව්. එතකොට මේ රෝගියා සමහර වෙලාවට ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාකාරකම් තමන්ට කරගන්න පුළුවන් මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක් නම් අපි මේ රෝගියාගේ මේ රෝගී තත්ත්වය උත්සන්න වෙන හේතු ගැන සැලකිලිමත් වුණොතින් එහෙම සමහර වෙලාවට බොහෝ වෙලාවට මේ රෝගේ පැහැරෙන අවස්ථාවක් තමයි සිංක් එකේ මූණ හොදන එක. එතකොට අර්ධ වශයෙන් කොන්ද නමාගෙන වැඩ කරන එක. සමහරලාට පූර්ණව කොන්ද පහත් කරලා වැඩක් කරනවට වඩා මේ රෝගයට උත්සන්න හේතු වෙන හේතුවක් වෙනවා අර්ධ වශයෙන් කොන්ද නමාගෙන. හරියට සිංක් එකක මූණ හොදනවා වගේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ අයට සිංක් එකේ මූණ හොදන්න නැතුව ශවය කැරලා මූණ හොදන්න පුළුවන්. එතකොට බොහෝ වෙලා කොන්ද නමාගෙන සිටින ඉරියව් මේ භාවිතා කරන්නේ නැතුව ඒ කියන්නේ කොන්ද හරි ඉරියව්වෙන් තියාගන්න. ඒ කියන්නේ දැන් අපි පොඩි බරක් උස්සනෝ නම් හරි ඒක අර වැරදි ඉරියව් නැතුව දනිස් වලින් කකුල් නවලා ඒ විදියට බර උස්සන්න උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෝගියා නිදාගන්න මෙට්ටේ අපි හිතමු. ඒක ගොඩක් වෙලාවට ගොඩාක් සුමුදු අර මෙට්ටේ එබෙන මට්ටමේ පවතිනෝ නම් රෝගියා හාන්සි වෙලා ඉන්නකොට කොන්ද වක්‍ර වෙලා තියෙන්නේ. මෙන්න මේ தත්ත්වය මේ රෝගීන්ට ඉතාමත් හොඳ නැහැ. එක්කෝ තද මෙට්ටේක කියන්නේ වැඩි එබෙන්නේ නැති මෙට්ටයක් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෑල්ලක් මතට බ්ලැන්කට් එකක් වගේ දෙයක් දාලා ඒ මත උඩ අතට දිගා වෙලා නිදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෝගීන් නිදා ගන්නකොට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා වකුටු වෙලා ඒ වගේම ඒ කියන්නේ කඳෙන් පැත්තකට හැරිලා ඒ වගේ නිදා ගන්න ඒ දේවල් වලක් වෙලා උඩු අතට නිදා ගන්න එක මේ අයට හොඳයි. ඒ වගේම තමයි අපි පුටුවක වාඩි වෙලා ඉන්නකොට ගොඩ වෙලා වාඩි වෙලා ඉන්නෝනම් අපි කරන්නේ ක්‍රමක්‍රමයෙන් පහළට ලිස්සලා ඇවිල්ලා කොන්දේ පහළ කොටස මේ වක්‍ර වෙන විදිහට තමයි වාඩි වෙලා ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ ඉරියව් වළක්වගෙන පුටුවක වාඩිලා ඉන්නෝනම් හොඳට පිටිපස්සට වෙලා හේතු වෙලා වාඩි වෙලා ඉන්න වගේ ඉරියව් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ වෙලා වාඩි වෙලා ඉන්නෝනම් පැය කාලකට විනාඩි 20කට වගේ සැරයක් නැගිටලා මේ ඉරියව් වෙනස් කරලා බාගෙට ඇලවෙලා ඉන්න වගේ ඉරියව් වලින් සමහර පුටුවල අපි වාඩිලා ඉන්නවා. සමහර වෙලාවට දීර්ඝකාලීන ඕක අපි විශේෂයෙන්ම ඔය බැංකු වගේ ඒ කියන්නේ බොහෝ වෙලා පුටුවල වාඩිලා පරිකණකේ බොහෝ වෙලා රැඳින සිටින අය බැලුවොත් ඔන්න ඔය ඉරියව් වලට එනවා. සමහර වෙලාවට මේ රෝගය ඇති වෙන්න එකම හේතුව ඒ වෙන්න පුළුවන්. ඒ දීර්ඝකාලීනව අවුරුදු 20ක් 30ක් වැරදි ඉරියව්වෙන් හිටියාම ක්‍රමක්‍රමයෙන් අපේ කොඳු යට පෙළ වෙනස් වෙලා මේ කියන උග්‍ර රෝගී තත්ත්වයට එන්න පුළුවන්. දැන් අතන තව කාරණයක් මට අහන්න කැමතියි. දැන් මේ රෝගීන් රැක බලා ගද්දී එහෙනම් රෝගියා තමන්ගේ ආහාර ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේද? ඔව් මෙහිදී අපි ආහාරයට වැඩිය මේ සඳහා ප්‍රතිකර්මය තමයි වැදගත් වෙන්නේ. මොකද හේතුව මෙම රෝගී තත්ත්වය ඇති වෙලා තියෙන හේතුවම ගත්තොත් මේ ආහාර හෝ පෝෂණ ඌනතාවයක් නිසා ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් නෙවෙයි. එතෙන්දී මේ සමහරලාට වයස්ගත රෝගීන් ඉන්නෝ නම් අපි කියනවා කොස්දෙල් වම්බුටු මෑ කරල් වගේ කෑම කන්න එපා කියලා. මොකද මෙන්න මේ වයස්ගත රෝගියෙක් නම් ජීවිතේ ඉන්නේ වාතය කෝප වෙන වයසේ. එතකොට මේ වගේ කෙනෙක් මේ වාත කෝප කර ආහාර කියලා කියන ඔය කොස්දෙල් වම්බුටු මෑ කරල් වගේ. එතකොට ඒ වගේ ආහාරයක් අරගෙන ඒ වගේම රාත්‍රී කාලයේ විශේෂයෙන් මේ වගේ ආහාර ගත්තොත් එහෙම රාත්‍රී කාලය කියලා කියන්නේ වාතයේ කෝප වෙන වෙලාව. දිනෙහි වාතයේ කෝප වෙන වෙලාව.
අපි ගොඩක් වෙලාවට වයස්ගත අයගෙන් වේදනාව වැඩි වෙන්නේ කොයි වෙලාවටද කියලා හොතින් රෑ කාලේ. ඒකට හේතුව තමයි රෑ තමයි මේ වාතය කෝප වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු කීපයක් එකතු වෙනකොට මේ රෝගී තත්ත්වයේ වේදනාව වැඩි වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ පෝෂණ වුණතාවයක් සම්බන්ධ රෝගයක් නොවන නිසා මේ සඳහා විශේෂයෙන්ම වැදගත් වෙන්නේ නිසි ප්‍රතිකාර ගැනීම. නිසි ප්‍රතිකාර ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ කොඳුනාරටි ඇතිවෙන ස්නායු තෙරපීම කියන රෝග තත්ත්වයට. දැන් ඔබ මේ ස්නායු තෙරපීමට තියෙන ප්‍රතිකර්ම පිළිබඳව බොහෝ දැනුවත් වුණ ආයුර්වේදයෙන් තියෙන ප්‍රතිකර්ම පිළිබඳව. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍ය අශෝක රාමසුන්දර මහතාට අද ආයුබෝව වැඩසටහනට පැමිණිලා මේ ස්නායු තෙරපීම ගැන බොහෝ කාරණා අපිට කියලා දුන්නාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මම දුරකථන අංකත් මතක් කරන්න අපේ වෛද්‍යතුමන්ගේ 071 34 94 113 071 34 94 113. ඉතින් හිතවතුනි ඉතාමත්ම ආයුබෝව වැඩසටහන සකස් වෙන්නේ ජාතික නාලිකාවේ තිබෙන සෞඛ්‍ය සංගරාමයේ වැඩසටහන විදිහට ඔබව නිරෝගී කරන්න නිරන්තරයෙන්ම අපි උත්සාහ කරනවා. හිතවතුනි අපි බලාපොරොත්තු වෙනවා තවත් දවසක ඔබව මේ වගේ නිරෝගී කරන්න පුළුවන් විශේෂාංග සමගින් එකතු වෙන්න. එතෙක් ඔබට ආයුබෝවන්.